ඊට පස්සේ තියෙනවා ඡත්‍ර පූජාව කුඩ. දැන් බලන්න අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉස්සල්ලාම කරපු පින තමයි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කාලේ බුදුරජාණන් වහන්සේ දැක්ක ගාම රත්තරන් කුඩයක් අල්ලලා තියෙනවා ඉස්සට. අවුින් පීඩා නොවෙන්න. චත්තම් මහන්තන් යථාවාස කාලේ කියනෝනේ ධර්මයේට වැස්ස කාලේ ලොකු කුඩයක් වගේ මේ ධර්මයේ කියලා. ඉතින් අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ ධර්ම චත්‍රය ඇල්ලුවා නේද? ධර්මයේ දරාගත්තා නේද? ඉස්සල්ලාම කරලා තියෙන ඡත්‍ර පූජාව. ඉතින් ඒ නිසා ඔය මුතු කුඩ පූජා ගැන ඡත්‍ර කියලා කියන්නේ